අපි ලබන මාසය සහ මේ මාසයේ එන්ඩ් එක දක්වා සම්පූර්ණයෙන් මේ කෝස් එක ෆ්‍රී මම දීලා තියෙන්නේ. මොකද ඒකට හේතුව ඔයාට මම පිළිබඳව ඒ වගේම මගේ ඉගැන්වීම් රටාව සම්බන්ධව ඒ වගේම මේ උගන්වන දේවල් සම්බන්ධව හොඳ අයිඩියා එකක් හොඳ අන්ඩර්ස්ටෑන්ඩ් එකක් ගන්න අවශ්‍ය නිසා මේ දීලා තියෙන්නේ. එතකොට කෝස් එකේ වැඩපිළිවෙල නිකං කරන්නේ මේකෙදි මුකුත් කෝස් ෆී එකක් ගන්න නැහැ. වැඩක් නැති කෝස් එකක් වෙන්නදී මේක මේ ළමයි කැච් කරගන්න කරන වැඩක් වෙන්නදී ඔයා එහෙම කිසිම වෙලාවක හිතන්න එපා. ඔයාට අවශ්‍ය නම් දවස් දෙක තුනක් සම්බන්ධ වෙලා බලන්න එක දිගට. එහෙම ඉන්න බැරි කෙනෙක් රෙකෝඩින් එකක් එක්ක ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න. ඔයාට තේරෙයි පැහැදිලි වෙනසක් ඉංග්ලිෂ් අර අපි හැමදාම ඉගෙන ගන්න දේවල් නෙමෙයි මෙතනදී ඉගෙන ගන්න. ඔයාගේ මම ඇක්සන්ට් එක හදලා දෙනවා. ඇක්සන්ට් එක කියන්නේ මොකද්ද ළමයි? අපි ඉංග්‍රීසි කතා කරනකොට වචන පාවිච්චි කරන්න දෙනවා. කියන්නේ වචන උච්චාරණය කරන්න. ප්‍රොනන්සියේෂන් පාර්ට් එක හරියටම හදලා දෙනවා. හරියටම සුද්දෙක් වගේ කොහොමද කතා කරන්න කියලා. ඊට අමතරව නේටිව් එක්ස්ප්‍රෙෂන්ස් සුද්ධ එදිනදා ජීවිතයේදී මොනවද පාවිච්චි කරන්න ගන්න එක්ස්ප්‍රෙෂන්ස් අපි සාම්ප්‍රදායිකව පාවිච්චි කරන්නේ I can go එකයි you eat rice එකයි ඔය බේසික් ටර්ම්ස් හැමදාම කතා කරලා හිටියට හරියන්නේ නැහැ because this is not 1950 මේ ඇවිල්ලා 1950 නෙමෙයි we are in 2026 අපි ඉන්නේ 2026 understand එතන මේ පාඨමාලාව ප්‍රී බේසික් නමින් හැදින්නේ බේසික් පාඨමාලාවට කලින් තියෙන පාඨමාලාවක් ඔයාගේ නොලෙජ් එක අඩුයි නම් ඔයා ඉංග්‍රීසි දන්නේම නැත්නම් ඔයා ඉංග්‍රීසි වලට මූලිකම කෙනෙක් නම් ඔයාට මේක මාරම great opportunity එකක් බවට පත් වෙයි. මාර අවස්ථාවක් බවට පත් වෙයි. පැහැදිලිද? එතකොට අද සිට ස්ටාර්ට් කරනවා ඉලක්කම් ටික කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? සතිය දවස් ටික කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? පැහැදිලිද? ඊළඟට මොනවද අපි බේසික් පාවිච්චි කරන්න ඕනේ නේටිව් එක්ස්ප්‍රෙෂන්ස්. ඒ සෙට් එක කොහොමද පාවිච්චි කරන්නේ? ඔයා සමහර විට කියයි මට මෙහෙම සර් සතිය දවස් ටික ඉගෙන ගන්න අපි මෙතෙන්ට ආවේ නැහැ. හැබැයි ඔයා මතක තියාගන්න ඔයා වරද්දනවා. ඔයා මට සමහර අවස්ථාවකදී කියයි 1 2 3 4 5 ඉංග්‍රීසි වලින් කියන්න ඔයා ඕන් නෑ සර්. අපි ඒක දන්නවා. හැබැයි ඔයා මම කියනවා ඔයා ඒක දන්නේ නැහැ හරියට කියන්න. පැහැදිලිද? බලන්න කෝස් එකේ වැඩපිළිවෙලත් එක්ක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් ළමයි නැවතත් මෙතන සමහර විට ස්කූල් යන ළමයි ඉන්න පුළුවන්. ඒ වගේම ජොබ් එකක් කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම රට යන්න බලාගෙන ඒ ටාගට් එකෙන් ඉන්නවා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඇන්ග්ලෝමේනියා එකක් එක්ක ඉන්න ඔයාට මේක ග්‍රේට් ඔපචුනිටි එකක් වෙයි. ක්ලාස් එකේ බලෙන් කවුරුත් ඉන්න එපා. ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න මාත් එක්ක එකතු වෙලා වැඩේ මමත් එක්කම ඉන්ටරැක්ට් වෙලා මේ වැඩේ යමු. ඔයාට මොන හරි ඩවුට් එකක් වේද chat එකට දාන්න. then I'll check and let you know about that. ඔයාට මොන හරි ගැටලුවක් තිබ්බොත් මට දාන්න මම ඒක check කරලා ඔයාට දැනුවත් කිරීම කරන්න. පැහැදිලිද? හරි. අපි යන වැඩි කතාවක් නවත්තා අපි session එකට start කරමු. right? අද මම මුලින්ම ඔයාලට කියලා දෙන ටර්ම් එකක් බවට පත් වෙනවා සතිය දවස් ටික. understand? ගන්න take a piece of paper පොඩි කොලයක් අරගෙන තියාගන්න. understand? පොඩි කොලයක් ගන්න ළමයි. හරිද? right. කොලයක් ගන්න අපි පොඩි කොල කෑල්ලකට මොකක්ද කියන්නේ? පොඩි කොල කෑල්ලක් ගන්න take a piece of paper. take a piece of paper. right? දැන් ගිය සතියේ පන්ති හිටපු කට්ටිය එහෙම නැත්නම් රෙකෝඩින් එක බලපු කෙනෙක්ට අවබෝධයි සර් මේක අපිට උගන්වලා තියෙන්නේ take කියලා නෙමේ this should be take. ඒ වගේම make කියලා නෙමේ අපි ඉගෙන ගත්තේ cake කියලා නෙමේ අපි ඉගෙන ගත්තේ this must be make. ඒ වගේම cake. මේක අපි ගිය සතියේ ඉගෙන ගත්ත ටර්ම් එක. so take a piece of paper. take a piece of paper කියන පොඩි කොල කෑල්ලක් ගන්න කියලා. understand? a piece of paper කියලා කියන්නේ පොඩි කොල කෑල්ලක් කියන එක. so අපි ගන්න කියලා කියනවා take කියන idea එක. අපි ගත්තොත් තව උදාහරණයක් take your pen. take your pen. ඔයාගේ පෑන ගන්න. ඔයාගේ පෑන ගන්න. ඔයා මෙච්චර කාලයකට මේක ප්‍රොනවුන්ස් කරන්නේ you කියලා. මේක ඔයා ඉගෙනගෙන තියෙන්නේ. ඔයාට උගන්වපු ගුරුවරු කියලා දෙන්නේ පුතේ YOUR ප්‍රොනවුන්ස් කරන්න you කියලා. අදින් පස්සේ අපි ළඟ you නැහැ. අපි ළඟ you නැහැ හොඳට මතක තියාගන්න. this must be your. this must be your. understand? මාත් එක්කම කියමු your නෙමේ sir your. again your නෙමේ your. so ඔයාගේ පෑන ගන්න take your pen. තව එක්ස්ප්‍රෙෂන් එකකට අපි යමු. take your book. ඔයාගේ පොත ගන්න.
take your book. Understand? තව example එකක් ගමු. ඔයාගේ phone එක ගන්න. Take your phone. Take your phone. ඔයාගේ phone එක ගන්න. මේ දිනදා ජීවිතේ කතා කරන්න පාවිච්චි වෙන expressions. පැහැදිලිද? Take your pen, take your book, take your phone. ගොඩක් දෙනෙක්ට මේක කියවන්න බෑ. 17 Pro Max පාවිච්චි කරාට බහුතර දෙනෙක් කියවන්නේ phone එක කියලා. බහුතර දෙනෙක් කියන්නේ මොකද්ද? phone එක. ඔයාගේ phone එක හරි ලස්සනයි කියනවා. ඔයාගේ phone එක iPhone එකක් නේද කියලා අහනවා. හොඳට මතක තියාගන්න, keep this in your mind. When we pronounce the word phone, it must be phone. Understand? මේක pronounce කළ යුත්තේ හොඳට මතක තියාගන්න phone විදිහට. ඒ වගේම තව එක්සාම්පල් එකක් මම දෙන්නම්. බහුතර දෙනෙක් බෙහෙත් ටිකක් ගන්න කොහෙද යන්නේ? ගොඩක් දෙනෙක් කියනවා පාමසියට යනවා. මේක පාමසි නෙමේ, ෆාමසි. හොඳට මතක තියාගන්න. මේක පාමසි කියලා අපි කියන්නේ නැහැ. It must be pharmacy, right? ඔන්න බලන්න මේ ඉගෙන ගත්ත terms ටික. ඔයාගේ පොත ගන්න, take your book. ඔයාගේ පෑන ගන්න, take your pen. ඔයාගේ ෆෝන් එක ගන්න, take your phone. ඒ වගේම දැන් ඉගෙන ගත්තා මේ මෙච්චර කාලයකට දුරකථනයට කීවේ පෝන් කියලා නම් අද සිට ඔයා ඒක චේන්ජ් කරනවා ෆෝන් කියලා. understand? ඔයා මෙච්චර කාලයකට කීවේ පාමසි කියලා නම් අද ඔයා ඒක චේන්ජ් කරන්න ඕනේ ෆාමසි කියලා කියන්න. understand? ඔන්න අවශ්‍ය නම් මේ ටික ජොට් ඩවුන් කරගන්න. මම එදා කීවා ජොට් ඩවුන් කියන එකේ තේරුම මොකක්ද ළමයි? නෝට් ඩවුන් කියන එකමයි. ජොට් ඩවුන් කියලා කියප එකේ තේරුම මොකක්ද? නෝට් ඩවුන්. යමක් ලියාගන්න කියලා ස්කූල් එකේ ටීචර් කියනව නේද? ජොට් ඩවුන් this කියලා. මේක ලියාගන්න කියලා. අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ නෝට් ඩවුන් කරගන්නවා කියලා. ජොට් ඩවුන් කියන එකත් එක්ක සමානයි. පැහැදිලිද? නෝට් ඩවුන් සමානයි ජොට් ඩවුන් කියන එක. අවශ්‍ය නම් මේ ටර්ම්ස් ටික දාගන්න. මොන හරි දෙයක් ඔයාලට ගන්න අවශ්‍ය නම් හරියක්. right fine guys. හරි නේද? right. ඒ වගේම ඔයාට ඇහෙන්න ඇති සර් ක්ලාස් එකේ කීව ස්ටාර්ටින් එකේ if you are a new hand to our course, if you are a new hand to our course, ඔයාට ඇහුණාද කියනවා new hand කියලා වචනයක්. අද මේ පන්තියට අලුතෙන්ම කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවනම් ගොඩක් වෙලාවට අපි කියන වචනයක් තමයි newcomer. ඒක වැරද්දක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. Are you a newcomer? ඔයා පුතා අලුත් කෙනෙක්ද? Are you a newcomer? ඔයා අලුත් කෙනෙක්ද? Are you a newcomer? තව එක්සාම්පල් එකක් බලන්න. Are you a doctor? ඔයා ඩොක්ටර් කෙනෙක්ද? Are you a doctor? ඔයාට බස් එකෙන් කෙනෙක් හම් වෙනව නොදන්න කෙනෙක්. ඔයාට නිකන් දැක්කට පස්සේ පොඩ්ඩක් කතා කරන්න ඉදලා පළවෙනි වාක්‍ය සෙට් එක කතා කරලා ටිකක් වෙලා යනකොට අහනවා Are you a doctor? ඔයා ඩොක්ටර් කෙනෙක්ද? understand? ඊට පස්සේ තව එක්සාම්පල් එකක් බලන්න. Are you a ටිකක් පොයින්ට් එක නේද? මේ උඩු රැවුලට අපි මොකක්ද කියන්නේ? පොයින්ට් එක. මේක පොයින්ට් එක කියලා කියනව නේද? Yes, Devmini, this course is totally free, right? Understand? මේ අපි ගොඩක් කට්ටිය කියන උඩු රැවුලට මේ පොයින්ට් එක කියලා කියනවා. නෑ, ඒක පොයින්ට් එක නෙමෙයි. මොකක්ද ඒකට කියන්නේ? මේක හරියට ප්‍රොනවුන්ස් කරන්න දන්න එක්කෙනෙක් මට කියන්න පුළුවන් නම් chat එකට දාන්න. මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා. හරි අප්.
මේ කොහොමද ප්‍රොනවුන්ස් කරන්න ළමයි? උඩු රැවුලට අපි මොකක්ද කියන්නේ? නිකන් සිංහලෙන් දාන්න. හොඳයි දිනේදී චතුරිකා රයිට් බලන්න දාන්න. අද ඉගෙන ගන්න හැමෝම උඩු රැවුලට ළමයි ගොඩක් දෙනෙක් ප්‍රොනවුන්ස් කරන්නේ මුස්ටෑච්. කොහොමද කියන්නේ? මුස්ටෑච් කියලා. ඒක වැරදි. ඒක වැරදි ප්‍රොනවුන්සියේෂන් එකක්. හොඳට මතක තියාගන්න it should be mustache. හොඳට මතක තියාගන්න මේක ප්‍රොනවුන්ස් කරන්නේ mustache. Right? Wow, you've got a nice mustache. Understand? Mustache කියපු කාලේ නවත්තන්න. Mustache කියලා pronounce වෙන්නේ. Understand? It must be mustache. Okay? Right. Here, දැන් අපි කියනවා mustache එකක් තියෙන කෙනෙක්ගෙන් අපි යනවා. Are you a policeman? Are you a policeman? මේ ගොඩක් දෙනෙක් කියන්නේ policeman කියලානේ. ඒක policeman කියලා කියන්න එපා. It must be policeman. Understand? ගොඩක් බහුතර දෙනෙක් කියනවා මට ඇහිලා තියෙනවා policeman කියලා. වැරදි. It must be policeman. මේක pronounce කරන්නේ කොහොමද? policeman. Right? policeman කියලා කියන්නේ කියලා ඔන්න හරියට ඉගෙන ගන්න. තව අපි example එකක් ගන්නවා. Are you a sorry, can't understand. Are you a teacher or teacher connect the? Are you a teacher? Another example. Are you an engineer? Are you an engineer? Or engineer connect the? Are you an engineer? පැහැදිලිද? or engineer කෙනෙක් මේ බලන්න ඔයා මෙහෙම කෙනෙක්ද කියලා අපි අහන්නේ. Are you a newcomer? ඔයා අලුත් කෙනෙක්ද? Are you a doctor? ඔයා doctor කෙනෙක්ද? Are you a policeman? ඔයා policeman කෙනෙක්ද? Are you a teacher? ඔයා ගුරුවරයෙක්ද? Are you an engineer? ඔයා engineer කෙනෙක්ද? Understand? ඔන්න ඔයාට මේ වාක්‍ය ටික බැලුවම පැහැදිලි. ඔයා මෙන්න මෙහෙම කෙනෙක්ද කියලා අපිට අහන්න පුළුවන්. මෙන්න මේ කියන වාක්‍ය රටාව පාවිච්චි කරලා. දැන් ඔයා මේ ටික ජොට් ඩවුන් කරගන්න. ඊට පස්සේ ඔයා මීට අදාළව හදලා බලන්න වාක්‍ය කිහිපයක්. ඔයාට මේ වාක්‍ය හදන්න පුළුවන්ද කියලා. බලන්න noun එකක් මෙතෙන්ද use කරලා කොහොමද හැදෙන්නේ කියලා. try out කරලා බලන්න. ඔන්නම examples කිහිපයක් මේ දීලා තියෙන්නේ. පැහැදිලි ළමයි? හරි. මං කියන්න ආවේ මෙන්න මේ කාරණය. මේ new hand කියන එකෙන් අදහස් කරන්නේ අලුත්. පැහැදිලිද? new කියන කාරණේ. Are you a newcomer? ඔයා අලුත් කෙනෙක්ද කියන එක මහන්න පුළුවන් අපිට. Are you a new hand to our course? ඔයා අපේ පන්තියට අලුත් කෙනෙක්ද? Are you a newcomer? ඔයා අලුත් කෙනෙක්ද? ඒ අර්ථයම තමයි new hand එකෙන් දෙන්නේ. Understand? So ඒක මතක තියාගන්න මේ term එකත් ඔළුවේ තියාගන්න. new hand කියන්නේ same idea එකම පැහැදිලිද? Right, okay. අපි යනවා ඊළඟ term එකට. මම ඔයාගෙන් ඇහුවේ if you are a newcomer to or if you are a new hand to our course, this will be a great opportunity. Understand? This will be a great opportunity. Great opportunity. මොකද්ද ළමයි great opportunity කියන්නේ? opportunity කියනවා ළමයි අවස්ථාව. opportunity කියනවා මොකද්ද? අවස්ථාව. great opportunity එකක් කියලා කියනවා සුපිරි අවස්ථාවක් කියන එක. Understand? මාර සුපිරි නියම අවස්ථාවක්. පැහැදිලිද? This will be a fantastic opportunity. This will be a great opportunity. මේක සුපිරි අවස්ථාවක් බවට පත් වෙයි කියන එකයි මේ අදහස් කරන්නේ. දාලා තියාගන්න. Right? Okay. හරි. ඒ වගේම මම ඔයාගෙන් පොඩි සරල question ටිකක් අහනවා මෙන්න මේවා ටික. මොකද්ද? Guys, do you love chocolates? Do you love chocolates? මට මේකට මේක මේ අහලා තියෙන question එකට මට answer එකක් එවන්න හැමෝම. Do you love chocolates? answer එකක් එවන්න ළමයි.
හොඳයි බහුතර දෙනෙක් try කරනවා නියමයි. නියමයි. right. හොඳයි. මෙතනදී ඉගෙන ගන්න පොඩි ටර්ම් එකක් තියෙනවා. ඔන්න බලා ගන්න හැමෝම. ළමයි මේ වාක්‍ය ස්ටාර්ට් කරලා තියෙන්නේ do වලින්. understand? Do you love chocolates? love කියන එකේ අර්ථ දෙකක් එනවා. love කියන එකේ අර්ථ දෙකක් එනවා. එකක් තමයි ආදරය කරනවා. එකක් තමයි ප්‍රධාන වශයෙන් ආදරය කරනවා. දැන් I love සඳුනි කිව්වොත් මම සඳුනිට ආදරය කරනවා. පැහැදිලිද? දෙවෙනි වාක්‍යය ගත්තොත් තව අර්ථයක් ගත්තොත් මොකද්ද? කැමති. කැමති. දැන් I love pizza කිව්වොත් මම pizza වලට ආදරය කරනවා කියලා කියන්න බෑනේ. pizza වලට ළමයි ආදරය කරන්න බෑනේ. එතකොට එතනින් අදහස් වෙන්නේ මොකද්ද? කැමති කියන අර්ථය. understand? එතනින් මොකද්ද අර්ථය වෙන්නේ? කැමති කියන කාරණය. එතකොට love කියන එකේ අර්ථකථනයන් දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි ආදරය කරනවා. අනිත් එක මොකද්ද? කැමති කියන කාරණය. understand? right. මෙතනදී මං අහපු question එක තමයි do you love chocolates? ඔයා chocolates වලට කැමතිද? අපිට අහලා තියෙන්නේ do වලින් ළමයි ප්‍රශ්නේ. ප්‍රශ්නයක් ආරම්භ වෙනවා නම් do වලින්. If the question starts with do, we need to give a positive answer so that we have to take like yeah I do. If the answer is positive, we have to keep the answer like this. Understand? ඔයාට කවුරු හරි කෙනෙක් do එක පාවිච්චි කරලා question එකක් ඇහුවොත් ඔයා ඒකට දෙන්න යන්නේ positive answer එකක් නම් හරියට do you love chocolates? ඔයා chocolates වලට කැමතිද? ඔව් මම chocolates වලට කැමතියි. අන්න ඒ කියන අර්ථය කියනකොට yes I like chocolate එහෙම කියන්නවත් yes I love chocolates කියන්නවත් yes of course I like chocolates කියන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් yeah I do. මේක අපි ප්‍රොනවුන්ස් කරනකොට yes 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 කියන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කරනකොට yes 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 කියන්න එපා. You can say yeah yeah likewise you can pronounce it. Understand? So yeah I do. Understand? The next term ඊළඟ term එක ඔයා අකමැති නම් මම දාන්නම් positive කියලා ඇත යන අර්ථයෙන් ඔයා අකමැති නම් ඊයා මොකක් බවටද පත් වෙන්නේ? no බවට පත් වෙනවා. ඊයා කියන්නේ positive answer එක බවට පත් වෙනවා. negative වෙනකොට නැත යන අර්ථය වෙනකොට මෙතන අපි no බවට පත් කරලා අපි I do ළමයි negative කරනවා. do එකතු කරනවා අපි not එක මොකක්ද හැදෙන්නේ? don't එක. So the final answer no I don't කියලා create වෙනවා. Understand? ඔයා chocolates වලට කැමති නම් yeah I do. ඔයා chocolates වලට කැමති නැත්නම් no I don't. ඔයා තවම example එකක් දෙන්නම් මෙන්න බලාගන්න. තව example එකක් දෙන්න. හරි මට දාන්න බලන්න කට්ටිය මේකට උත්තරේ. Do you love grapes? Do you love grapes? බලන්න මේකට ටක් ගාලා උත්තර ටික දෙන්න. Do you love grapes? කවුරුත් වරද්දන්න බෑ හරියටම දාන්න ඕනේ මේ පාර. Right? Very good Nadisha. Very good Bhagya. Right? Okay Kavidi, very good. Sahanmi, very good. Vinodya, Ayesha, right. Varusha, Sumali, very good. Ashwini, Pabasara, right, very good. Kavya, very good, right. Dulsara, very good. Right. Vihangi, very good, right. Okay. Dilki, Varuni, right, very good. Okay, Rasanja, right. Lesson එක තේරුණා. හැමෝටම තේරලා තියෙන්නේ මල්ෂි, මයෝමි, සංජු, right. හැමෝටම වැඩි තේරලා තියෙන්නේ. දැන් ඔයාලට වැඩි පැහැදිලි. මෙතනදී අපි do you love grapes? ඔයාට answers දෙකයි තියෙන්නේ. එකක් තමයි yeah I do. අනිත් answer එක තමයි මොකද්ද? No I don't. එකක් තමයි yeah I do. ඔව් මම කැමති. ඔයා අකමැති නම් no I don't. No I don't. හරි. අපි බලමු තව එකක්. Do you love durian? බලමුකෝ උත්තර ටික කොහොමද වෙන්නේ කියලා.
Do you love durian? Right ළමයි. durian වලට කැමති උන් බලන්න දාන්න අකමැති සෙට් එක දාන්න බලන්න කොහොමද වෙන්නේ කියලා. හොඳයි right. දැන් ඔන්න answers ටික difference වෙනවා. භාග්‍ය you I don't නේ. Right. Parusha right. No I don't. No I don't. Right. Yeah I do. No I don't. ළමයි durian ගෙඩියක්වත් කන්නේ නැහැ නේ ඔයාලා. අයියෝ. සත්සර durian ගෙඩියක්වත් කන්නේ නැහැ බං. Yashoda right. Okay. No I don't. මම බහුතර දෙනෙක් no I don't. No I don't. No I don't. Yeah I do right. Amalsha you eat right. Okay. Hansika right. Right fine. Rachel no I don't right. හරි ළමයි. දැන් කතාව පැහැදිලි. අයි කිසිම වෙලාවක මතක තියාගන්න කිසිම වෙලාවක පාවිච්චි කරන්න එපා. do එකෙන් කවුරු හරි කෙනෙක් question එකක් ඇහුවොත් වෙන වෙන කතා කියන්න නෙමෙයි තියෙන්නේ. ඔයාගේ answer එක positive නම් you can say yeah I do. If the answer is negative you can say no I don't. Understand? මේකෙදි තව චූටි ඉගෙන ගන්න ටර්ම් එකක් තියෙනවා pronunciation යටතේ DONT. හරිද? DONT මේක ළමයි pronounce කරනකොට Don කියලා කියන්නේ. T එක අපි silent කරලා කියන්නේ I don't කියන්නේ නැහැ. ඒක අපි don't කියලා අපි silent කරනවා. Understand? I don't know about that. මම ඒක දන්නේ නැහැ. I don't know. පැහැදිලිද? I don't like it. මම ඒකට කැමති නැහැ. I don't like it. මම එහෙ යන්නේ I don't go there. I don't go there. Understand? එතකොට මෙතනදී ඔයාලට පැහැදිලි don't ගගා කියන්නේ නැහැ. ඒක අපි silent කරනවා T එක I don't කියලා විතරයි කියන්නේ. Understand? ඒකත් keep this in your mind. Keep this in your mind කියන්නේ මොකද්ද? Keep this in your mind. Keep this in your mind. What does it mean by? මෙතන ඔයාට පැහැදිලි your දැන් change වෙලා තියෙන්නේ sir. අපි දැන් දන්නවා your කියලා නෙමෙයි කියන්නේ. ඒක අපි yo කියලා pronounce කරන්න ඕනේ. Keep this in your mind. Keep this in your mind. My father is Mr. Rajapaksa and keep this in your mind. අපේ තාත්තා ළමයි රාජපක්ෂ and keep this in your mind. මතක තියාගන්න. ඒක මතක තියාගන්න. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් my brother is Mr. Namal. මගේ අයියා නාමල් right. Keep this in your mind. අන්න ඒක මතක තියාගන්න. එතකොට ඔයාලට පැහැදිලි මෙතනදී යමක් මතක තියාගන්නේද? මතක තියාගන්න. Keep this in your mind. ඒක මතක තියාගන්න කියලායි කියන්නේ. දැන් අපි ඕක කියනකොට මෙහෙම දේවල් තියෙනවා. පැහැදිලිද? ඔයා ගිහිල්ලා fiancé ට කියනවා. fiancé කියන්නේ කාටද? fiancé කියලා ඉගෙන ගත්තා girlfriend. fiancé කීව කාටද? girlfriend. fiancé කියලා අපි ගිය සති ඉගෙන ගත්තා boyfriend. ඔයා ගිහින් කියනවා babe. බබා නෙමෙයි කොහොමද කියන්නේ? babe කියලා pronounce වෙන්නේ. අපේ උන්ට ඔක කියාගන්න බෑ ළමයි. බබා කියලා කියවෙන්නේ. මේක pronounce වෙන්නේ කොහොමද? babe. Understand? ඒ වගේම අර චූටි බබාලට චූටි බබාලා ඉන්නේ. චූටි බබාලට කවුද කියන්නේ? baby නෙමෙයි. baby. චූටි බබාලට අපි කියන්නේ baby. අර song එකක් තියෙනවා අහලා තියෙනවද? baby oh. අහලා තියෙනවනේ එහෙම song එකක් තියෙනවා. දැන් ඔක අපි ලංකාවේ කික් ළමයි කිව්වොත් අපි as local අපි සින්දු කියන අයියලා කවුරුයි කිව්වොත් අපේ කික් කියන්න වෙන්නේ baby oh. ඔහොම තමයි කියන්නේ. ඇයි? අපේ උන් දන්නේ මේක pronounce කරන්න baby කියලානේ. අරුන් කිව්වොත් ඒ කියන්නේ සින්දුව කියන උන් ඉංග්‍රීසි singers උන් කියන එක ලස්සනට baby කියලා pronounce කරලා. So baby oh. ඔන්න ඔය විදිහට. අපේ එකෙක් කිව්වොත් කොහොමද කියන්නේ? baby oh. ඔන්න ඔය විදිහට කියන්නේ. So මතක තියාගන්න පොඩි බබෙක්ට අපි කියන්නේ baby කියලා. පොඩි බබාලට අපි කියනවා babies. ඒ වගේම ඔයාගේ සුදු මැණිකට හරි සුදු මහත්තයාට අපි කියනවා hello babe. hello බබා නෙමේ. අදින් පස්සේ කියන්නේ කොහොමද? hello babe.
understand? එතකොට ඔන්න hello babe කියලා එයාට අපි කියනවා මෙන්න මේක මතක තියාගන්න. keep this in your mind. එතකොට ඔයා මේ කියන වචන මේ වාක්‍ය පාවිච්චි කරනකොට මහා උස්සනින් කියන්නේ නැහැ. ස්ට්‍රෙස් කරලා කියන්නේ නැහැ. ඔය අපිට යම් කිසි දෙයක් කියනවා babe keep this in your mind. මේක ඔයා මතක තියාගන්න. හැබැයි ඔයාට කවුරු හරි ගහන්න එනවා. ඔයාට කවුරු හරි ගහන්න ආවට පස්සේ ඌට කියන්න බෑ my dad is Mr. Rajapaksa. අපේ තාත්තා රාජපක්ෂ keep this in your mind. ඔයා ඒක මතක තියාගන්නකො පැටියෝ. එහෙම කියන්න බෑ. ඔයාට සැරෙන් කියන්න ඕනේ. ඔයා වචන ටිකක් උස්සනින් කියන්න ඕනේ. Hey man, my daddy is Mr. Rajapaksa and keep this in your mind. අනේ කොහොඳින් මතක තියාගනි. එතකොට ඉංග්‍රීසි කතා කරනකොට මේකේ තියෙනවා යම්කිසි levels. අර ඒකාකාරී විදියට මෙහෙම කතා කරගෙන යන්නේ නැහැ. අවුල් ළමයි. වචන කතා කරනකොට ඒ අවස්ථාවලදී හරි ලස්සනට මේ ගලාගෙන යන්න තමයි පාවිච්චි වෙන්න ඕනේ. හරියට නිකන් දියැලක් යනවා වගේ right ලස්සනට ගලාගෙන යන්න මේක කතා කරන්න ඕනේ. මේක මුකුත් නෑ ඒකාකාරී ස්වභාවයෙන් ඉංග්‍රීසි කතා කරගෙන ගියොත් ඔයාට කතා කරන එකත් එපා වෙනවා. අහගෙන ඉන්න මිනිස්සයාටත් ඔයාව එපා වෙනවා. අපි ඒ නිසා හොඳට මතක තියාගන්න ඒ අවස්ථාවන් වලදී සිචුේෂන් වලදී ඉංග්‍රීසි කතා කරනකොට හරි ලස්සනට ඒව පාවිච්චි කරන්න හරි ලස්සනට යූස් කරන්න මතක තියාගන්න. පැහැදිලිද? ඔක හරි වටිනවා ඉංග්‍රීසි අහගෙන ඉන්න කෙනෙක්ට. දැන් මම මෙතෙන්ට ඇවිල්ලා ළමයි ඒකාකාරී ස්වභාවයෙන් හරි ළමයි පොත් ටික ගන්න. Now today we are going to have a discussion about some daily expressions. Write down the first one. Right, take your book, take your pen. ඔහොම කිව්වොත් ඔයාට නිකන් තිත්ත වෙනවා මේ වැඩේ. ඉංග්‍රීසි අප්පිරිය වෙලා තියෙන එක තවත් අප්පිරිය වෙනවා. මේ මොන මගුලක්ද කියලා ඔයා දාලා ගහලා යනවා. හැබැයි ඔයාට තේරෙනවා සර් කියලා දෙනකොට ඒකාකාරී විදියට කියලා දෙන්නේ නැහැ. මේකේ සමහර එක්ස්ප්‍රෙෂන්ස් උස්සඩින් කියනවා. සමහරట్లాට කතා කරනකොට ඔයාට ෆීල් වෙන්න කතා කරනවා. සමහර දේවල් පාත් කරලා කතා කරනවා. understand? මේකේ තියෙනවා පොඩි ඩිෆරන්ස් එකක්. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි කියලා. understand? ඒකයි ගිය සතියේ ක්ලාස් එකේ එන් වෙනකොනුත් හැමෝම වගේ රැඳිලා හිටියා ක්ලාස් එකේ. අපි YouTube එකත් එක්ක ගත්තම ගිය සතියේ ළමයි 500ක් වගේ ප්‍රමාණයක් ක්ලාසස් දෙකේම රැඳිලා හිටියා. ඒතර අද ක්ලාස් එකෙත් මේකෙත් ওই වගේ ප්‍රමාණයක් රැඳිලා ඉන්නවා. ඒකට හේතුව වෙන දෙයක් නෙමෙයි ඔයා ඉංග්‍රීසි වලට ආස කරන තැනකට තමයි යන්න ඕනේ. මම මෙතන ඒකාකාරී විදිහට ඉගෙනලා ගියොත් ඒ හරියන්නේත් නැහැ. ඔයාට ආස හිතෙන් ඉගෙන ගන්නත් ඕනේ. මම දන්නවා ඔයා මේක ආසාවෙන් ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මට විශ්වාසයි ඔයා වැඩේ ආසාවෙන් ඉගෙන ගන්නේ ඒ විදිහට තමයි ඔයා ඉගෙන ගත්ත දේවල් ටික පාවිච්චි වෙන්නත් ඕනේ එහෙම. පැහැදිලිද? මේවා කතා කරනකොට ඒ අවස්ථාවවලදී නියමයට සිචුේෂන් එක බලලා මොකද්ද සර් ඒ වචනේ? ළමයි ඔයා කියන්නේ සිටුේෂන් එක කියලා නේද? ඔයා කියන්නේ සිටුේෂන්. මේක සිටුේෂන් නෙමේ අදින් මේක ඉවත් කරගන්න ඔළුවෙන්. This must be situation. Wait, මම සිංහලෙන් ලියන්න. Situation. මෙන්න මේක ප්‍රොනවුන්ස් කරන විදියට. Situation. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන situation එක. මේක ළමයි ගොඩාක් ඒ කියලා කියන්න එපා. understand? Situation. understand? සිටු කියලා ට එක අයින් කරගන්න එතෙන්ට චූ කියන වර්ඩ් එක දාගන්න situation. so මේ වෙලාවේ තියෙන தත්ත්වය the current situation වර්තමාන තත්ත්වයට අපි කියනවා current situation. වත්මන් තත්ත්වය current situation. වත්මන් තත්ත්වය current situation වර්තමාන තත්ත්වය වත්මන් ස්වභාවය කියන එක පැහැදිලිද? එතකොට the current situation of Sri Lanka අපි ගත්තොත් වාක්‍යයක් the current situation of Sri Lanka going bad to worst. බලන්න මේ ලස්සන එක්ස්ප්‍රෙෂන් එක දිහා. The current situation of Sri Lanka going bad to worst. කෙනෙක්ට කියන්න පුළුවන් මේ වෙලාවේ රට පාලනය කිරීම පිළිබඳව කවුරු හරි කෙනෙක් කලකිරීමෙන් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාට පැහැදිලි නම් රට තිබ්බ තැනින් තවත් තැනකට මේ මන් දේශපාලන එහෙම නෙමෙයි කතා කරන්නේ
මේ මම වාක්‍යයක් කියලා දෙන්නේ. මේක ඕනම කාලයකදී යූස් කරන්න පුළුවන්. රට තිබුණු තත්ත්වයට වැඩිය නරක තත්ත්වයකට පත් වෙලා තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන් the current situation of Sri Lanka is going bad to worst. Going bad to worst කියන්නේ මේ bad නම් මේ worst. ඒ කියන්නේ මේ bad කියන අදහස් කරන්නේ නරක, නරකෙන් නරකටම bad to worst. නරකෙන් තවත් නරකට පත් වීගෙනයි යන්නේ. The current situation කියනවා වර්තමාන ස්වභාවය. The current situation of Sri Lanka, ලංකාවේ තියෙන වර්තමාන ස්වභාවය is going යමින් තියෙනවා bad to worst. නරකෙන් නරකටම. පැහැදිලිද? තව අපි උදාහරණයක් ගත්තොත් his behavior. His current behavior අපි ගමු. Right? His current behavior. උගේ වර්තමාන හැසිරීම් ස්වභාවය, right? His current behavior is going යමින් තියෙනවා is going bad to worst. Is going bad to worst. උගේ වර්තමාන හැසිරීම් ස්වභාවය, right? His current behavior is going bad to worst. නරකෙන් නරකටම පත් වීගෙන යනවා කියලායි අදහස් කරන්නේ. පැහැදිලිද? මේවා එදිනෙදා ජීවිතේදී ඕන තරම් යූස් කරන්න පුළුවන්. understand? ඕනම අවස්ථාවකදී මේවා පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? right? අවශ්‍ය නම් දාගන්න. අවශ්‍ය නම් මේ අනිවාර්යෙන් දාගන්න. take a writing book. writing පොතක් අරගෙන තියාගන්න. ඒක ඇතුලේ දාගන්න expressions වෙනම දාගන්න. හැමදාම කෝස් එක පටන් ගන්න කලින් ඩේට් එක දාලා පටන් ගන්න. අද පන්තියට ජොයින් වෙන්න බැරි වුණා නම් රෙකෝඩින් ත්‍රූ ගිහිල්ලා බලලා අදාළ කන්ටෙන්ට් එක දාගන්න. මට මෙතන ඩවුට් එකක් තියෙනවා. සර්ට මැසේජ් එකක් දාලා අහන්න. මට මේක චුට්ටක් කියලා දෙන්න. ඒ වගේම අලුත් වචනයක් තියෙනවා නම් ඉන්න ගමන් පොඩි කොලයක ලියලා සාක්කුවේ දාගෙන ප්‍රැක්ටිස් කරන්න ගන්න. පාඩම් කරන්න ගන්න. යාළුවත් එක්ක chat කරනකොට නිකන් සිංහලෙන් chat කරන්න ගන්න එපා. ඉංග්‍රීසි වලින් chat කරන්න ගන්න. ඒ වගේම නිවුස් පේපර් එකක් Sunday Observer වගේ නිවුස් පේපර් එකක් අරගෙන කියවන්න ගන්න. මේවා ඉංග්‍රීසි කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. හරි ලේසි දෙයක්. එදිනදා ජීවිතයේ කරන වැඩපිළිවෙලට ඔයා ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක යොදා ගන්න. මං හැම වෙලාවෙම chat කරන වැඩිපුරම chat කරන කෙනාත් එක්ක අදින් පස්සේ ඉංග්‍රීසි වලින් chat කරන්න තියාගන්න. එයාටත් කියන්න අපි දෙන්න ඉංග්‍රීසි වලින් කතා කරමු. ගෙදර ෆැමිලි එක හදාගන්න. අම්මේ තාත්තේ අප්පච්චි අපි පොඩ්ඩක් ගෙදර ඉංග්‍රීසි එන්වයරන්මන්ට් එකක් හදමු. අපි හැමෝම ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් කතා කරමු. අපි පොඩ්ඩක් වෙනම ලෙවල් එකකට එමු. ඔයා දන්න ටික ඔයාගේ මල්ලිට කියලා දෙන්න, නංගිට කියලා දෙන්න. අයියා දන්න දේවල් අයියෙන් අහගන්න. එයත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න ගන්න. ගෙදර ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලන්න අනිවාර්යෙන්. නිකන් නම් ඉන්න එපා. ඉංග්‍රීසි සෝං එකක් දෙකක් අහන්න. ඒවා ඔයා පොඩ්ඩක් කියවන්න බලන්න. මේ දෙන එක්ස්ප්‍රෙෂන්ස් ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම අද රෑ වෙලා නිදා ගන්න යන්න කලින් චුට්ටක් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලන්න මට අද දවසේ වෙච්ච දේවල් ටික ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්ද කියලා. ඔයා මිර එක ඉදිරියට යනවා. ඔයා මිර එකත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඔයා උදේ ඉඳලා කරපු වැඩ ටික මිර එකට කියනවා. ඔයා ඉමේජින් කරගන්න මේ ડોක්ටර් තමයි කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ කියලා. ડોක්ටර්ත් එක්ක කතා කරනවා. hello doctor, good evening. අනේ ડોක්ටර් I've got a terrible stomach ache. මට මේ තද බඩේ කැක්කුමක් තියෙනවා. I need to take some medicine. මට තද බෙහෙත් ටිකක් ගන්න අවශ්‍යයි. And there will be an exam by tomorrow. හෙට exam එකකුත් තියෙනවා. I have to go there. And I ate a kottu last night. Right? කොත්තුවක් කෑවා. It upsets with me right now. ඒක දැන් upset කරලා තියෙන්නේ. So by the way ඔන්න ඔය විදියට කතා කරන්න ගන්න පොඩ්ඩක් ඔයා මිර එකත් එක්ක. පැහැදිලිද? ඔයා කණ්ණාඩි ඉදිරියට ගිහිල්ලා ඔයාම තනියම කතා කරනවා. ඒ ડોක්ටර් මේ ඉන්නේ ඔයා. ඔටෝමැටිකලි ඉංග්‍රීසි ටික පුළුවන් වෙනවා. ඔටෝමැටිකලි මේක හැදෙනවා. පන්තියට එන්න කලින් පොඩි කොලයක් අරගෙන එහෙම නැත්නම් පොතක් අරගෙන තියාගන්න. ඒකේ ඩේට් එක දාලා ලියාලා තියාගන්න. අද දවසේ මෙන්න වැඩ ටික. ඒ ටික ප්‍රැක්ටිස් කරන්න. මේක ආසාවෙන් ඉගෙන ගන්න. ලියන්න පොතේ මුලින්ම අවුරුදු කීය වුණත් ඔයා ප්‍රශ්නයක් නැහැ. I love English. මං ඉංග්‍රීසි වලට ආදරය කරනවා. I love English. ඒ වගේම I have an Anglomania. I have an Anglomania. මට ඉංග්‍රීසි වලට පිස්සුවක් තියෙනවා. මට ඉංග්‍රීසි වලට පිස්සුවක් තියෙනවා. ඔයා මේව දාලා ලස්සන හાર્ට් ටිකක් එහෙම දාගෙන පැහැදිලිද? ඔයා මේකට ආදරය කරන්න පටන් ගන්න. ඔයා භාෂාවට ආදරය කරන තරමට ඔයාට භාෂාව ඉතා ඉක්මනින් පිහිටනවා.
හොඳට මතක තියාගන්න. ඔයා භාෂාවට ලව් කරන තරමට ඔයාට භාෂාව පිහිටනවා. right? හරි, jot this down. Guys, if you have any question, kindly ask me. මොනාරි question එකක් තියෙනවා නම් අහන්න class එකේදී chat එකට දාලා ඕනම ප්‍රශ්නයක්. පැහැදිලිද? හරි. අපි යනවා දවස් ටික එහෙම නැත්නම් දින සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න. පැහැදිලිද? මේකෙදි දවසට අපි කියනවා day. දවසට අපි මොකද්ද කියන්නේ? day කියලා ගොඩක් දෙනෙක් pronounce කරන්නේ. ඒක වැරදි. මේක විය යුත්තේ ළමයි day කියලා. Understand? මේකේ හරියම pronunciation එක මොකද්ද? day. Understand? ඒ වගේම අද කියන්න අපි කියනවා මොකද්ද? දැන් දන්නවා මෙතන යෙදිලා තියෙනවා DAY. මෙතන යෙදිලා තියෙනවා DAY. ඔයා මෙච්චර කාලයක් කීවනම් today කියලා අදින් ඒක change කරන්න it must be today. මේ කොහොමද pronounce වෙන්නේ? today. හැමෝම කියන්න ගෙදර ඉඳලා today. පැහැදිලිද? මේක කොහොමද pronounce කරන්නේ? අපි මෙතන current කියන එකෙන් idea කරන්නේ කලන නේද අහන්නේ? කලන current කියන්නේ වර්තමාන කියන ස්වභාවය. current situation. වත්මන් ස්වභාවය කියන එක. අපි normal English වල පාවිච්චි කරන word එකක් ඒක. understand? හරිද? මෙතනදි ළමයි මතක තියාගන්න today කියලා නෙමෙයි මේක pronounce කරන්න ඕනේ. this must be today. පැහැදිලිද? ඒ වගේම ඊයට අපි කියනවා yesterday නෙමෙයි. දැන් ඔයා දන්නවා yesterday. දැන් ඔයා දන්නවා ඒක pronounce කරන විදිය yesterday. ඒ වගේම හෙට කියන්න අපි කියන්නේ මොකද්ද? tomorrow. හෙට tomorrow. understand? පෙරේදට මොකද්ද කියන්නේ ළමයි? පෙරේදටයි අනිද්දාටයි මොකද්ද කියන්නේ? බලන්න දාන්න chat එකට. right ගොඩක් හොඳයි. හරි excellent ළමයි. හොඳටම හොඳයි right? හරි. අපි ඔන්න බලන්න පෙරේදට කියනවා the day before yesterday. the day before yesterday. the day before yesterday කියනවා පෙරේදා. ඒ වගේම අනිද්දාට අපි කියනවා the day after tomorrow. the day after tomorrow අනිද්දා. right? එතකොට ඔයාලට පැහැදිලි the day before කියන්නේ පෙර. before කියනවා පෙර. ඒ වගේම after කියනවා මොකද්ද? පසු. after කියනවා පසු. ඔයා දැකලා ඇති ડોක්ටර් දෙනවා බෙහෙත් තුණ්ඩුවක්. ඔයාට දීලා දී බෙහෙත් ගන්නකොට පොඩි බෙහෙත් තුණ්ඩුවක් මේ මොකක්ද මේ බෙහෙත් තුණ්ඩුවට ඉංග්‍රීසි වලින් කියන්නේ? මට දාන්න බලන්න chat එකට. very good Bhagya. right?
very good, right? Others, පන්සිලු, right? ඩොක්ටර් දෙන බෙහෙත් තුණ්ඩුවට කියනවා prescription. බෙහෙත් තුණ්ඩුවට මොකක්ද කියන්නේ? මේවා ලියාගන්න ප්‍රැක්ටිස් කරන්න. බෙහෙත් තුණ්ඩුවට අපි කියනවා prescription එක. very good. බහුතර දෙනෙක් දන්නවා හොඳටම හොඳයි. understand? prescription කියලා කියන්නේ බෙහෙත් තුණ්ඩුව. so බෙහෙත් තුණ්ඩුවේ ළමයි දාලා තියෙනවා before meals, before meals, after meals, before meals, after meals. කෑමට පෙර කෑමට පසු. මෙවා මේ එදිනෙදා ජීවිතයේ දකින්න තියෙන ඒවා. before meals, after meals. කෑමට පෙර කෑමට පසු. පැහැදිලිද? දාගන්න මේවා ටික අවශ්‍ය නම් ළමයි. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් හරියක්, right? prescription කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. prescription. බෙහෙත් තුන්වට අපි කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? prescription. නැවත වතාවක් අහගන්න. prescription. right? okay. ඒ වගේම ඊයේ රෑට අපි මොකද්ද කියන්නේ? ඊයේ රෑට කියනවා last night. ඊයේ රෑ. ඊයේ රෑ last night. ඊයේ හවස last evening. last evening. ඊයේ හවස. ගිය සතිය. ගිය සතියට අපි කියනවා last week. ගිය සතිය last week. ගිය හවස කියන්නේ නෑ ළමයි. අපි කියන්නේ අවසාන හවස. අපි එහෙම ගත්තොත් ඊයේ හවස, right? ඊයේ හවස last evening, right? ඊළඟට අපිට ගන්න පුළුවන් last week, last month. ගිය මාසේ. last month I attended a funeral. a funeral කියන්නේ මොකද්ද? funeral කියනවා ළමයි මලගෙදරට. funeral කියනවා මලගෙදර. wedding කියන්නේත් ඒකටමයි නේද? දෙකම සමානයිද? ඔව් සමහර ඒවා එහෙම තමයි. මලගෙදර නෙමෙයි මොකද්ද? මටත් ඔන්න වරදිනවා. wedding කියන්නේ මගුල් ගෙදර. සර් බදින්න කලින් නම් අවුලක් නැහැ. බැන්දට පස්සේ ටිකක් ෆියුනරල් එකක් වගේ තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ, right? කමක් නැහැ ළමයි, හොඳ පඬිත වැඩ කරනවට ඒක තමයි වෙන්නේ, right? last month ගිය මාසේ. ගිය අවුරුද්ද last year. ගිය අවුරුද්ද last year. ගිය අවුරුද්ද last year, right?
නදීෂා සුභාෂිනී ග්‍රේඩ් ක්ලාස් ටිකක් ඉදිරියේදී පටන් ගන්නවා පොඩ්ඩක් මේ ග්‍රේඩ් 7 බබෙක්ට නම් තාම ක්ලාස් එකක් නෑ පටන් අරගෙන ඉදිරියේදී ක්ලාස් ටික පටන් ගන්නවා මම දැනුවත් කිරීමක් කරන්නම් මේ ක්ලාස් එකෙත් ඉන්න කිසිම ප්‍රශ්නයක් නෑ ග්‍රේඩ් 7 කෙනෙකුටත් වැදගත් ඒ වගේම ඔයාටත් වැදගත් වෙයි මේ පාඩම් අහගෙන එයත් එක්ක කතා කරන්න ගන්න බබත් එක්ක ප්‍රැක්ටිස් කරන්න ගන්න මේක වටින කෝස් එකක් බවට පත් වෙයි රයිට් මම ඉදිරියේ දැනුවත් කිරීම කරන්නම් කොහොමද ක්ලාස් එක තියෙන්නේ කියලා සුමාලි ජයසිංහ මේ 10 වසරට තියෙනවා පුදා ක්ලාස් එක මේ ඒක ගොඩක් දුරට ලබන සතිය වගේ ස්ටාර්ට් වෙයි ඔයාලට ඔය ගෲප් එක තුලින් මොන හරි මැසේජ් එකක් ලැබිලා තියෙයි 10 වසර ක්ලාස් එක කවද්ද තියෙන්නේ කියලා ග්‍රේඩ් 9 10 11 අයට විතරයි දැන්ට ක්ලාස් පටන් අරගෙන තියෙන්නේ ලබන සතිය වගේ මැසේජ් එකක් ඔයාලට ලැබිලා තියෙයි කොහොමද වෙන්නේ කියලා understand right right okay fine we'll jump to the next one එතකොට ළමයි දැන් දන්නෝ ඔයා DAY කියන වචනේ ප්‍රනවුන්ස් කරන්නේ day කියලා නෙමෙයි it should be day DAY කොහොමද ප්‍රනවුන්ස් කරන්නේ day කියලා දැන් අපි ගන්නවා සඳුදාට කියනවා Monday නෙමේ ඔන්න දැන් ඔයා දන්නවා it must be Monday මෙන්න අඟහරුවාදා පොඩක් අඟහරුවාදා කියන්නේ කොහොම තියන්නේ බදාදා බදාදට දැන් දන්නවා වෙන්ස්ඩේ නෙමේ වෙන්ස්ඩේයි මේක විය යුත්තේ ඩෙයි කියලා අන්ඩර්ස්ටෑන්ඩ් දැන් ක්ලියර්ලි අයිඩියා එකක් ඇවිල්ලා තියෙන්නේ ඊළඟට තර්ස්ඩේ නෙමේ තර්ස්ඩේයි ඒ වගේම ෆ්‍රයිඩේ නෙමේ ෆ්‍රයිඩේයි ඒ වගේම සැටර්ඩේයි ඒ වගේම සන්ඩේයි ඒ වගේම සන්ඩේ ඇයි මේ සර් එක වචනයක් ඉතුරු කරේ ටියුස්ඩේ වචනේ මේක අපි ගොඩක් වෙලාවට ප්‍රනවුන්ස් කරන්නේ ටියුස්ඩේ කියලා බහුතර දෙනෙක් කියන්නේ කොහොමද ටියුස්ඩේ මේක වැරදි මේ වැරදි ප්‍රනවුන්සියේෂන් එකක් බ්‍රිටිෂ් ඇක්සන්ට් එකට අනුව පැහැදිලිද බ්‍රිටිෂ් අය කියන විදිය ගත්තොත් මේක විය යුත්තේ ළමයි Tuesday පැහැදිලිද I will come your home on Tuesday නෙමේ I will come your home on Tuesday you can meet me on Tuesday ඔයාලට පුළුවන් මාව හම්බෙන්න on Tuesday ඔන්න ප්‍රැක්ටිස් කරන්න ඒක මාත් එක්කම Monday Tuesday Wednesday Thursday Friday Saturday Sunday again Monday Tuesday Wednesday Thursday Friday Saturday and Sunday අපි ලස්සනට කියන්නකම ඔගේ අපි කියනකොට ගොඩක් වෙලාවට සතියේ දවසකට කලින් පාවිච්චි කරන්න ප්‍රෙපොසිෂන් එකක් තියෙනවා ළමයි. ඒ තමයි on කියන ප්‍රෙපොසිෂන් එක. මොකද්ද? on කියන ප්‍රෙපොසිෂන් එකත් එක්ක තමයි days පාවිච්චි වෙන්නේ. පැහැදිලිද? on කියන ප්‍රෙපොසිෂන් එකත් එක්ක තමයි days පාවිච්චි වෙන්නේ. කියන්නේ සතියේ දවස් අපි පාවිච්චි කරන්නේ on එක දාලා. අපි එක්සැම්පල් එකක් ගන්නවා. එතකොට Monday කියන්නේ නෑ on Monday, on Tuesday, on Wednesday, on Thursday, on Friday, on Saturday. Understand? ඔන්න අපි නැවතත් ගත්තොත් මුලින් ඉඳලා on Sunday, on Monday, on Tuesday, on Wednesday, on Thursday, on Friday, on Saturday. Clearly understand? පැහැදිලිද? ඔන්න ඒ විදිහට තමයි හැදෙන්නේ. මේ සෙට් එක දාගන්න DAY ප්‍රොනවුන්ස් වෙන්නේ day කියලාත් දාගන්න.
right? Okay guys. හරි. ඒ වගේම දැන් මං ඊළඟ පොයින්ට් එක කියලා දෙනවා ඉලක්කම් ටික right එකේ ඉඳලා අයියෝ සර් අපි එකේ ඉඳලා ඕනනම් ඉගෙන ගන්න ඇවිල්ලා නැහැ මෙතෙන්ට ළමයි දැනගෙන හිටියේ නෑනේ ඔයා අඟහරුවාදට කියන්නේ ටියුස්ඩේ කියලා මම බහුතර දෙනෙක් දැනගෙන ඉන්නේ නැතුව ඇති අඟහරුවාදට කියන්නේ ටියුස්ඩේ නෙමෙයි ටියුස්ඩේ ඒ වගේම ඔයා දැන් ඉගෙන ගන්න යනවා 1 2 3 4 ඊළඟ අපි යමු තියමු 6 7 8 9 10 ඊළඟ අපි යමු තියමු ඊළඟත් තියමු 13 14 15 ඉතුරු ටික දන්නවා 16 17 18 19 20 right මම මෙතන ස්පේස් දීපු වචන තුනක් තියෙනවා එකක් තමයි පහ අපි පහට කියන්නේ මොකද්ද ළමයි අපි 11ට මොකද්ද කියන්නේ අපි 12ට මොකද්ද කියන්නේ මේකෙදි මතක තියාගන්න මෙන්න මේ වචන දෙක 5යි 12යි අපි බහුතර දෙනෙක් ප්‍රොනවුන්ස් කරන්නේ 5 කියලා බහුතර දෙනෙක් ප්‍රොනවුන්ස් කරන්නේ 12 කියලා ඒකටම තව මම වචන කීපයක් එකතු කරනවා මෙන්න මේ වචන ප්‍රොනවුන්ස් විය යුත්තේ පොඩි සවුන්ඩ් එකක් එක්ක ඒ කියන්නේ අවසානයේ එන් වෙනවා නම් VE වලින් මේ වචනයක් එන් වෙනවා නම් VE වලින් අපි ඒක ප්‍රොනවුන්ස් කළ යුතුයි පොඩි සවුන්ඩ් එකක් එක්ක ඔන්න බලන්න මේක 5 කියන්නේ නෑ 5 මේක 12ට අපි 12 කියන්නේ නෑ 12 මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ 12 ඒ වගේම I have a dog කියන්නේ නෑ have ඒ වගේම I love you කියන්නේ නෑ I love you ඒ වගේම I live in Colombo කියන්නේ නෑ I live in Colombo ඒ වගේම මම දෙවියන් වහන්සේ එහෙම නැත්නම් දෙවියෝ විශ්වාස කරනවා I believe gods නෙමේ I believe gods කොහොමද කියන්නේ I believe gods ඒතර පොඩි සවුන්ඩ් එකක් තමයි මේ VE කියන මේ වචන එක VE අවසානයේ යෙදුනොත් ප්‍රොනවුන්ස් වෙන්නේ නැවත වතාවක් බලමු මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ 5 නෙමේ 5 මේක ඇවිල්ලා වෙනම වචනයක් right මේක ගොඩක් දෙනෙක් 11 කියලා කියන්නේ මේක මතක තියාගන්න ප්‍රොනවුන්ස් කරන්න 11 කියලා it must be 11 ඒ වගේම 12ට කියනවා 12 කියලා නෙමේ 12 ඒ වගේම have නෙමේ have ඒ වගේම love නෙමේ love live නෙමේ live ඒ වගේම believe නෙමේ believe understand ඔන්න ඉගෙන ගන්න ඕන ටර්ම් එක වචනයක අවසානයේ අකුරු දෙක VE වලින් අවසාන වෙනවා නම් අපි එතන පොඩි if sound එකක් එක්ක ප්‍රොනවුන්ස් කරන්න මතක තියාගන්න පොඩි if sound එකක් පාවිච්චි කරන්නේ I believe gods මම දෙවියෝ විශ්වාස කරනවා I believe Lord Buddha මම බුදුන් වහන්සේ විශ්වාස කරනවා I believe Lord Buddha බුදුන් වහන්සේට අපි කියන්නේ මොකද්ද Lord Buddha ඒ වගේම ස්වාමීන් වහන්සේලාට මොකද්ද කියන්නේ monks ස්වාමීන් වහන්සේලාට අපි කියන්නේ මොකද්ද monks ඊළඟට අපි ගත්තොත් තව එක්සැම්පල් එක දෙවියන්ට අපි කියන්නේ මොකද්ද gods දෙවියන්ට අපි කියනවා gods හරිද right ඔන්න ඔයාලට පැහැදිලි ඉලක්කම් ටිකේ තිබුණු අඩුපාඩු ටිකත් මම දන්නවා බහුතර දෙනෙක් 5 කියලා තමයි කියන්නේ පැහැදිලිද I will come at 5 මම පහට එන්නම් I will come at 5 නෙමෙයි it must be 5 he is 11 years old නෙමෙයි he is 11 years old yes දෙවමිනි I believe Jesus right
I believe Jesus කියලා ඔන්න පාවිච්චි වෙනවා. එතකොට අපි ගත්තොත් තව 11ට කියනවා he is 11 years old. 12ට කියනවා I want to go there at 12 p.m. I want to go there by 12 p.m. Understand? Right. ඊළඟට අපි have කියලා ඉගෙන ගත්තේවා අදින් පස්සේ have කරන්න. ඒ වගේම love කියලා කියපුවා අදින් පස්සේ change කරන්න love. ඒ වගේම live I live in Anuradhapura, I live in Colombo, I live in Kandy, I live in Nuwareliya. live කියප එක change කරන්න live. ඒක live බවට පත් කරන්න. ඊට අමතරව believe කියන එක believe බවට පත් කරන්න. Understand? Right, okay. ප්‍රධාන වශයෙන් අද දිනේදී ඔන්න ওই ටික මම සාකච්ඡා කරලා දෙනවා. මේකෙදී මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට දාන්න ළමයි chat එකට ඉක්මනින්. මොනවා හරි අවුලක් තියෙනවා නම් මට එවන්න ඉක්මනින්. Right, okay guys. මම හිතනවා lesson එක clearly ඔයාට understand. ටික අපි ඉගෙන ගන්නවා වැඩපිළිවෙල පැහැදිලිද? Right? පහට කියන්නේ කාව්‍යා 5 11ට කියනවා 11 12ට කියනවා 12 12ට කියනවා 12. Understand? yes ගෑන් සමයකින් පස්සේ අනිත් ක්ලාස් එක තියෙනවා right by 8:30 අපි 8:30 start කරමු right හරි right okay guys then I'm going to wind up the session එක මෙතනින් අවසන් කරන්න යන්නේ මේ විදිහට session කීපයක් ඔයාලට මේ මාසේ ඒ වගේම ඊළඟ මාස ඇතුළත ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා ක්ලාස් එකේ ඉන්න බැරි වුණ කෙනෙක් අනිවාර්යයෙන්ම රෙකෝඩින් through යන්න මට යන්න කලින් අද ක්ලාස් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාලා යන්න පැහැදිලිද සුමාලි එක අපේ කලින් පටන් ගත්තු ක්ලාස් එකක් ඒ ගැන ගමන් තියෙන ක්ලාස් එකක් right ඒකත් ස්පෝකන් ඉංග්ලිෂ් මේ කෝස් එකක් කියන්නේ මේ ඔයාලගේ වැඩ පිළිවෙල අපි නැවත බ්‍රහස්පතින්දා දිනේදී මොන ගහනවා මම මැසේජ් එක දෙන්නම් group එකට යාළුවොත් එක්ක share කරන්න ක්ලාස් එක ගැන කියන්න මෙහෙම කෝස් එකක් තියෙනවා join වෙන්න ඔයා ක්ලාස් එකට හොඳයි නම් කමෙන්ට් එකක් දැම්මා අද ක්ලාස් එක ගැන මැසේජ් එකක් දැම්මා කමෙන්ට් එකක් දැම්මා වැඩේ අවසන් කරනවා right okay catch you later guys catch you later right we'll meet on Thursday හැමෝටම බුස්සාරණයි god bless you see you bye right okay most welcome for all right okay thanks right okay thank you